කතාවෙන් හලෝ හලෝ කියලානේ. හලෝ. හරිද? ශෝදා. මොකද? සෙනගිලි. චන්දි වෙන්නද? එහෙමයි චන්දි ක්‍රිෂ්ණයි ඔක්කොම කියන්නේ එකක් කියන්නේ. මම දිනවා මේක අනිවාර්යෙන්ම. ඊළඟ හෙලෝ ඔන්න අද ඔයාලට චැලෙන්ජ් vlog එකක් කරන් ආවා. ඉතින් මේ vlog එක නම් ඔයාලට hina වෙවි බලන්න පුළුවන් වෙයි. ඉතින් අද vlog එකත් එකක් අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් මෙයා එකතු කරගන්න ගොඩක් අමාරු වුණා. ඇත්තටම මෙයා බිසි කැරක්ටර් එකක්. ඉතින් එයා ගැන මම කියන්නම් පස්සේ ඊට කලින් මම අද චැලෙන්ජ් vlog එකේ මොකද්ද වෙන්නේ කියලා ඔයාලට කියලා ඉන්නම්. ඉතින් මම ගාව තියෙනවා ප්‍රශ්න ටිකක්. මේ ප්‍රශ්න ටික දෙන්නටම එකයි. ඒ කියන්නේ දෙන්නටම එකම ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට අපි උත්තර දෙන්න ඕනේ. හරි කියන කෙනාට ලකුණු හම්බෙනවා. ඉතින් අන්තිමේටම පෙරදින කෙනාට වෙනවා. ඉතින් පෙරදින කෙනාට වෙනවා මෙන්න මේ දෙහි කෑල්ල කන්න. ඉතින් මේක ලුණු දාලා තියෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව යන් vlog එකට. ඉතින් ඔයාලට කිව්වනේ මම අද අපිත් එක්ක චැලෙන්ජ් vlog එකට එකිනෙක එකතු වෙනවා කියලා. ඉතින් ඒ තමයි එච්චර පැඳපි චමත්කාරය. එහෙම ජෙෆ් මගේ නංගි. ඉතින් ඒ තමයි මගේ නංගි. හරි. ඉතින් ඔයාලට vlog එකේ මොකද්ද වෙන්නේ කියලා මම මුලින්ම කිව්වා. ඉතින් අපි වැඩි කතා නැතුව යම් vlog එකට. මම ඉස්සරම ප්‍රශ්නය අහන්නම්. ඔයාලට දෙන්න ඕනේ. මම හැමතිස්සෙම කියන වර්ඩ් එක මොකද්ද? දැන් මේ ප්‍රශ්නේ අපි දෙන්නටම එකයි. ඔයා එකටම උත්තර දෙන්න. මම හැමතිස්සෙම කියන වර්ඩ් එක. ඔයා හැමතිස්සෙම කියන වර්ඩ් එක. මොකද්ද? මම හැමතිස්සෙම කියන වර්ඩ් එකක් තිබ්බා. ඒක මොකද්ද? ඒ කියන්නේ කටට කතා කරන විදිහක්ද? ඔව් මම ගෙදර පාවිච්චි කරන ওই වචනේ හැමතිස්සෙම ගෙදර පාවිච්චි කරනවා. ඒ කියන්නේ පිටට ගියාමත් පාවිච්චි කරනවා. හලෝ. කන්ෆර්ම්ද? ෂුවර්ද? හලෝ වෙන්න ඕනේ. හරිද? ඒකද? ඔව්. හරි. හරි. ඔයාලට ලකුණු හරියට කිව්වොත් 10ක් දෙමු. හරිද? ඔයාලට ලකුණු 10ක් හම් වෙනවා. හරි. දැන් මේ මම ඔයා කියන එකනේ. ඔයා හැමතිස්සෙම කියන්නේ හලෝ කියලා තමයි අපි දෙන්න ඉතින් හැමතිස්සෙම කතා වෙන්නේ හලෝ කියලානේ. හලෝ. හරිද? හරි. ලකුණු 10යි. හරි. දෙන්නටම ලකුණු 10ක් තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ මම කැමතිම පාට. මං කියන්නේ ඔය කැමති පාට නේ. එන්න පෙන්නන්න කම්මලට. ඔය ඇස් දෙක පියාගත්තලා හොඳයි වගේ. හරි. නිල් පාට. ෂුවර්ද නෑ කියන්න. එහෙම මං කියන්නේ. කියන්න ඔයාට කන්ෆර්ම් නා ඒක තමයි කියලා කියන්නේ. නිල් පාට. ෂුවර්. ෂුවර්. ඔයාලා දැක්කනේ හරි නිල් පාට තමයි. ඔයා කැමති පාට ඔයත් නිල් පාටයි සුදු පාටයි කළු පාටයි වාස. ඒ තුනම කළු පාට. කළු පාට. ඔව්. වැරදි. සුදු පාට. ඉතින් මම කළු පාටට ආසයිනේ. ඒ වුණාට මම සුදු පාට තමයි ආසම. අයියෝ. එතකොට ලකුණු 10 වාඩනේ. ඔව්. අයියෝ දෙයියනේ. ඊළඟ ප්‍රශ්නේ මම කැමතිම කාටූන් එක. ඉන්න ඔයාලට පෙන්නන්න. ක්‍රිෂ්ණා. එස ඔයා ඇස් දෙක පියාගන්න ඔයාලට පෙන්නන්න. ඉන්න. හරි. හරි කියන්න ක්‍රිෂ්ණා. ක්‍රිෂ්ණා කන්ෆර්ම් කරන්න. එතකොට මං කියන්න. චන්දි වෙන්නදී. එහෙමයි චන්දි ක්‍රිෂ්ණයි ඔක්කොම කියන්න බෑ එකක් කියන්න. ක්‍රිෂ්ණා. කන්ෆර්ම්? වැරදි. පින්ක් පැන්තර්. මම ආසම කාටුන් එක තමයි පින්ක් පැන්තර්. හරි. ඔයා ආසම කාටුන් එක ඔයා ගොඩකට ආසයි නේද? රොබින් මැරියන්ද? මොකද රොබින් මැරියන්ද? රොබින් හුඩ්. රොබින් හුඩ්. පීටර් පැන් මොකක්ද දැන් මම එක ඔයා මට ක්‍රිෂ්ණ කිව්ව ඔයා ක්‍රිෂ්ණට ආසයි වෙන්නේ ක්‍රිෂ්ණා
ඔය ආසම කාර්යය. වැරදි. චාන්ඩි. ඒකට දෙන්නටම ලකුණු නෑනේ. නෑ. හරි. දැනට ජයග්‍රහණ හිමි වෙලා තියෙන්නේ යාට. බලමු අපි කොහොමද මන් දිනනවා මේක අනිවාර්යෙන්ම. ඊළඟ තමයි මම ට්‍රැවල් කරන්න ආසම තැන. ඉන්න පෙන්නන්න. ඇස් දෙක චුට්ට. හරි. මම ට්‍රැවල් කරන්න ආසම තැන. කොළඹද? කියන්න හරියට. නුවරඑළිය. කන්ෆර්ම් කරන්න. නුවරඑළිය. මං එක හැමතිස්සෙම කියනවා. යුනිවර්සිටි එකක්ද? නෑ නෑ නෑ. ඒ කියන්නේ මං කියන්නේ යන්න ආසම තැනක් තියෙනවා ඒක. ඒ කියන්නේ ට්‍රිප් එකක් වගේ යනවා නම් හරි මොකක් හරි යන්න ආසම. නුවරඑළිය. කන්ෆර්ම්. වැරදි නේද? කද්ද? හැමදාම ගෙදර ඉද්දි කියනවා මෙහෙට යන්න තිබ්බනම් හොඳයි කියලා. ඒත් කියනවනේ නුවරඑළියයි කියලා. ගාල්. ඔයා යන්න ආසම තැන නුවර. හරි. ඒ කියන්නේ මට 10යි ලකුණු. හරි. ඊළඟ ප්‍රශ්නේ මේක කියන්නකෝ. මට තරහ ගියාම එකටම ඒ කියන්නේ මගේ එකටම වෙන දේ. ඒ කියන්නේ තරහ මට තරහ ගියාම තරහගියම එකට ඇඬෙනවා. ඉන්න මට උත්තරේ වෙන්නේ නැහැ. ඒ තරහ විශ්ේ කියන්න. හරි. ඔයාට තරහ ගියාම මේ ඔයාට තරහ ගියාම මුකුත් කියන්න නැතුව ඉන්නවා පැත්තකට වෙලා. ඔය ඒකත් හරි. ඒ වුණාට මටත් ඇඬෙනවා. එතකොට ඒකට දෙන්නටම ලකුණු දාමු නේද? නෑ ඇයි ඔහොම නෙවෙයි දින ඇඬෙනවා කියන්නේ මට හරි, ඉතින් ඔයා එතකොට ඔයාට විතරයි ඒකට. ඒවා කැත වැඩ. හරි. ඊළඟ ප්‍රශ්නේ මම කන්න ආසම දේ. ඉත පෙන්නලා ඉන්නම් ඇස් දෙක පිටුවට පියාගන්න. කොත්තු. අඩේ මේක මා. හරිනේ ඉතින් කොත්තු තමයි මම කන්න ආසම කෑම. ඔයා කන්න ආසම කෑම. ඒක කන්න ආසම ඔයා කොත්තු කන්නත් ආසයි. ඒත් ගොඩම්ම කන්ෆර්ම් කරන්න. නෑ නෑ ඒක නෙමෙයි. ඔත් කොත්තු. කන්ෆර්ම්. හිතන්නවත් නැති උත්තරේ ලියලා දෙන්න. කවුද හිතන්නේ කඩ චෝරලියයි කියලා? කඩචෝරු. අයියෝ එතකොට ආයේ ඒකට මම ලකුණු නැන්ද? නෑ. එහෙම බෑ මේ තරම් මෙතන. අනේ මට නම් බෑ දෙහි බෑ. හරි ඊට පස්සේ තියෙනවා මම කැමතිම නළුවා. ඉන්න මැලට වෙන්නන්න. මට නම් මතක නැද්දෝ. ඇස් දෙක චුට්ටක් පියාගන්න. ඉන්නකො නම මොකද්ද? හරි. අර මොකද්ද? මොකද්ද? සෙනකෙලි. හරි. කියන්න. යශීර සිංහ තමයි කැමතිම නළුවා. කැමති පෙන්නුවේ නෑ මෙයාලට. හරි. කැමතිම නිලිය තමයි ජෝදා. නෑ. ඔයා කියන්න. ඒක කැමතිම නිලිය. ඕල්රෙඩි එක හිටපු එක නෑ. නෑ හරි ඔයා කියන්න මට මුදිස්සු නෑ කිය. එහෙම මන් දන්නේ නෑ ඒක. එයාද දන්නෙත් නෑ. ඔයා ඒක කන්ෆර්ම් කරන්න හරියට. එතකොට මං කියන්න. ඔයා දන්නවනේ මං කැමතිම නිලිය කවුද කියලා. කවුද? එන්න තාරා. කන්ෆර්ම්? නෑ. ශනුත්‍ර පියසාද. හරි. ඔයා කැමතිම නළුව හේමාල් කැමතිම නිලිය ශනුන්ත්‍රි. වැරදි දෙකම වැරදි. ඇයි? ඉන්නවා ලියුම් එක පෙන්නන්න. ඔයා කැමතිම නළුව හේමාල්. මට කැමතිම නළුවෙක් නෑ. ඔනේ ඔයා නිලිය තමයි අපේ අක්කා. අනේ හලෝ එහෙම බෑ අප්පා. ඒකට ලකුණු වලට 10ක් අපෙනවා. ඇයි එහෙම? මම කියන්නේ වෙන්නේ. ඇයි ඒ වුණාට? ඔයාලට 5ක් එකතු වෙන්න ඕනේ නේ. අනේ එහෙම බෑ හලෝ මට 10ක්වත් දෙන්න ඕනේ. මම අපේ අක්කා කියලා ලියුවාට. බෑ. හරිය එකක් දාගන්න ලකුණු එකක්. ඒකත් තාගෙන කමන්නේ එක හරි. ඊට පස්සේ හරි ඊළඟ ප්‍රශ්නේ මම කන්න කැමති ස්පයිසිද ස්වීට්ද? ඉන්න මෙයාලට පෙන්නන්න බෑ. ඔයා පැන්ඩා කන්න ආස නෑ නේද? චුට්ටක්.
හරි. මම කන්න කැමති ස්පයිසි. කන්ෆර්ම්ද? හරි. ඔයා අනිවාර්යෙන්ම ඔයා චොකලට් කන්නත් ආසයි. හරිද? එතකොට ඊට වැඩි ස්පයිසි කන්නවා මාර ආසයි නේද? ඔව්. ස්පයිසි. ජේ. ඒකට දෙන්නටම 10යි. 10. මන්ට අකුර ඩිංගිම දාන්නේ නෑ නෑ ඔයාලට පෙන්නන්නම් මේ දැනට තත්ත්වය. හරිම සෝචනීයයි. ඊළඟ ප්‍රශ්නට යන් මම කැමතිම සබ්ජෙක්ට් එක. ඒ කියන්නේ ඔව් O level හරි. මම කැමතිම සබ්ජෙක්ට් එක මොකද්ද? මම කට මොනවා රාසයි. ඉන්න මෙයාලට කියන්න. ඔයාට ඒකට මොකද්ද තියෙන්නේ? ඒකද වියොන්න. ඒක එහෙම කියන්න බෑ. sorry. මම මේ ලිව්වේ O level එක. එහෙනම් ජියෝග්‍රැෆි ලියලා තියෙන්නේ. ඔව් හරි ජියෝග්‍රැෆි තමයි ලිව්වේ. මම ලිව්වේ මම O level වලට ජියෝග්‍රැෆි කරේ නෑනේ. අයියෝ. ඔයා ඔයා O level එකද ලිව්වේ? එහෙනම් ඔයා අනිවාර්යෙන්ම ලියලා ඇත්තේ සයන්ස්. කන්ෆර්ම්ද? dancing confirm dancing. ෂුවර්ද? ඔව් ඉතින් නටුම් කාමරේවනේ හිටියේ. දෙකම ලිව්වා. සයන්ස් උත් ලිව්වද? එතකොට මට ලකුණු 10 නෙවෙයි 20ක් එනවා. එහෙම බෑ. එතකොට දෙන්නටම ලකුණු 10යි. හරි. දැනට මන් දිනු. මම දිනනවා මේක මට ෂුවර්. බලමු. කැමතිම ඩ්‍රින්ක් එක. ඔයා කැමති ඩ්‍රින්ක් එක බබල් ටී. පෙන්නන්න කලින් උත්තරේ කියලා ඉවරයි. I think කොහෙද? බබල් ටී තමයි. හොල්ට පෙන්නන්න බෝල් කියලා. මම කැමතිම ඩ්‍රින්ක් එක මම හැමතිස්සෙම ආසම ඒකට මම. කෝපි. ෂුවර්ද? ඔව්. ෂුවර් කන්ෆර්ම්. නෑ කන්ෆර්ම් නෑ. එහෙම බෑ කන්ෆර්ම්. 75යි. හිතලා බලලා කියන්න ඕනේ. ඉතින් කවුද හිතන්නේ මම දායි කියලා මම බබල් ටී දෙන්න මේ අවතුර දාලා. හරි ඊළඟ ප්‍රශ්නේවත් හරියට බලමු. මට තෑග්ගක් ලැබෙනවා නම් ලැබෙන්න කැමතිම තෑග්ග මොකද්ද? ඒ කියන්නේ මම කැමතිම තෑග්ග මොකක්ද? සාමාන්‍යයෙන් මට ලැබෙන්න කැමතිම තෑග්ග. ඒ කියන්නේ බඩුවක්ද නැත්නම් මේ ගිෆ්ට් අයිටම් එකක්ද නැත්නම් ගිෆ්ට් එකක්. ගිෆ්ට් අයිටම් එකක්ද මම අහන්නේ. සාමාන්‍යයෙන් ගිෆ්ට් එකකට දෙන එකක්ද? ඔව්. ඒවා හිතන්නේ දේ. ඔව් ගිෆ්ට් එකකට දෙනවා ඒක. ඒ වගේ එකක්. මල් පොකුඩක්? කන්ෆර්ම් නේද? ඔව්. කන්ෆර්ම්. ඔව්. ෆ්ලවර්. හරි. ඔයත් ඉතින් අනිවාර්යෙන් ෆ්ලවර් තමයි. කන්ෆර්ම්. අනේ මේ ඔයා මොනවා ලියලා තියෙනවද දන්නේ නැහැ. එකට හලෝ. එහෙම බෑ. ඔයා ලියන්නේ මම. ඔව් මල් පොකුඩක් කන්ෆර්ම්. ඕන දෙයක් තෑග්ගක් ගිරෙනවා මං කියන්නේ. මේක කරන්න බෑ. මෙතනින් එහාට මොකද මෙයා ලියලා තියෙන්නේ මේ ඒකේ අනවශ්‍ය උත්තර. එකකටවත් හරි උත්තරයක් ලියලා නැහැ. ඕඩ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න කවුද මේක මේ සාධාරණව මේ ගේම් එක කරන්න කියලා. හරි කවන්නේ. ඒකට ඕඩ 10ක් දාන්නම්කෝ. දිවිලෑවත් කන්න වෙනවා. අයියෝ. ඊළඟ ප්‍රශ්නේ මට කිව්වනේ මම කැමතිම හොබි එක මොකක්ද? මේක දල්දොවෙත් බෑ ඔයාට කියන්න. මම කැමතිම හොබි එක මොකක්ද? මේ ඉන්න මෙයාලට වෙන්නලා ඉන්නවා කියන්න හිතන කලින් ආචට්ට කියවන්න බලන්න. හරි. ඔයාගේ කැමතිම හොබි එක තමයි පැත්තෙන් හොඳට ඉගෙන ගන්න වැඩිදුර අධ්‍යයනය කරන එක. කන්ෆර්ම්ද? වැරදි. YouTube බ්ලොග් කරන එක. මගේ ඔයාගේ කැමතිම හොබි එක තමයි ටික්ටොක් කරන එක. ටික්ටොක් වීඩියෝ හැමතිස්සෙම අර අතෙන් ගිහලා කරන එක. නෑ වැරදි. මේක ලියලා තියෙන්නේ රටන්නයි සිද්ධ කියන්නේ කියලා. ඒ වුණාට මම මාස ට්‍රැවල් කරන්න. හරි ඉතින් ඔයා ටික්ටොක් කරන්නත් එහෙම බෑ හලෝ. ඉතින් මං ආසි ට්‍රැවල් කරන්න මං හැමතිස්සෙම කියන්නේ ඇවිදින්න යන් කොහේ හරි යන් කියලානේ. හරි කමන්නේ. ඒකට දෙන්නටම ලකුණු නෑ. දැන් ඉතින් ඉතුරු ටික අහලා වැඩක් නැති වෙයි මම හිතන්නේ. කමන්නේ. මම කැමතිම සෝං ටයිප් එක මොකක්ද? ඔයා මට සින්දුවක් කියලා උදාහරණයක් විදිහට පෙන්නන්න පුළුවන්ද? ඒ කියන්නේ පුළුවන්. ඔයා කැමතිම සෝං ටයිප් එක. එහෙම අර හවසකම වගේ ඒ මෙයාලට පෙන්නන්න චුට්ටක්. ඕඩ පේනවද? අනේ බෑනේ. ඒ ප්‍රශ්නේ කැන්සල්. නෑ හරි මං කිව්වෙත් ඉතින් ඒ වගේ එක තමයි හවස් එකම ස්ලෝ මෝෂන් තමයි. ඔයත් ඒකට තමයි. ඔව්. ඒක නේද? වෙලාව අනුව වෙනස් වෙනවා but like
ඒකට අපි ලකුණු දාන්න නැහැ. මොකද මෙයා මේක දැක්කා. මම කැමතිම රේනි ඩේද හොට් ඩේද? හොට් ඩේ. ඔයා මං ගැන හොඳට අධ්‍යයනය කරලා දෙනව නේද? මං ගැන හොඳට දන්න ඕනේ මේ. ඒකත් හරි. ඔයා කැමති ඔය දෙකටම කැමති. ඒකට වැඩිපුරම කැමති රේනි ඩේ වලට. ලකුණු 10 10 ඇඩ් වෙනවා දෙන්නටම. කොහොමද මන් දැනටම ගිනලා ඉවරයි. තව ප්‍රශ්න කීයද? 4ක් විතර තියෙනනේ. ඊළඟ එක තමයි මම වැඩිපුරම යූස් කරන සෝෂල් මීඩියා එක මොකක්ද? පුරම යූස් කරන සෝෂල් මීඩියා එක මොකක්ද? Facebook and TikTok. කන්ෆර්ම් කරන්න. Facebook වැඩි නැහැ. ඩේට තිබ්බ TikTok තමයි බලන්න වැඩිපුරම. නැත්නම් Facebook Reels බලනවා. කන්ෆර්ම් කරන්න. කොහොමද? ඔයා WhatsApp මම ඔයාලට කිව්වා දෙන්න. WhatsApp හරි. තේ. ඔයා Facebook. වැරදි. දැන් මට ලකුණු 10යි. 61යි තව ටිකයි අල්ලන්න තියෙන්නේ මං පාවිච්චි කරන වැඩිපුරම පාවිච්චි කරන්නේ YouTube. හරි. ඊට පස්සේ අහලා තියෙනව නෙවෙයි ලියලා තියෙනවා. මම ගෙදර ඉද්දි වැඩිපුරම කරන දේ මොකද්ද? YouTube බලනවා. YouTube බලනවා නැත්නම් නිදා ගන්නවා. ඒ දෙක තමයි කරන්නේ. කන එකත් කරනවා. කන්ෆර්ම් කරන්න. ඒ තුනම කරනවා. ඒ තුනේ මොකක් කිව්වත් හරි වෙන්න ඕනේ මම. එහෙම බෑ එකක් කියන්න. කන එකයි නිදා ගන්න එක හැම වෙලාවෙම කරන්නේ නැහැ. නිතර හැම වෙලාවෙම ෆෝන් එකකින් අරන් ෆෝන් එක තමයි යවන්නේ. එතකොට එන්නේ YouTube. ෂුවර්? කන්ෆර්ම්? වැරදි. ස්ලීප්. ඉතින් ඔයා හැම වෙලාවෙම නිදාගෙන ඉන්නේ. ඒකට ගොඩක් වෙලාවට නිදා ගන්න එක මේ බොරු කියන්නේ. එතකොට ඔයා කරන්නේ ගෙදර ඔයා නිදා ගන්නවා. වැරදි. ඉන්න මම වෙන එකක් හිතලා කියන්න. එහෙම බෑ මම වැරදි කියලා කිව්වනේ. හරි ඉන්නකම. සෝෂල් මීඩියා වල හැසිරෙනවා. සෝෂල් මීඩියා වල සැරිසරනවා. සෝෂල් මීඩියා වල සැරිසරනවා. වැරදි. touch my phone. හරි නේද? ටච් කරනවනේ ෆෝන් එක සෝෂල් මීඩියා වල සැරිසරනවා. නෑ WhatsApp එහෙම බෑ. හරි ඉතින් ඔයා ගැලරි එකක් බලනකොට ගැලරි එක මේ සෝෂල් මීඩියා නෙවෙයිනේ. හරි ඒ ඒකට වුණාට බෑ. ඒකට touch my phone වෙන්න ඕනේ. පහක්වත් ලකුණු දෙමුද ඒකට? හා. හරියට කිව්වනේ. හරි. චුට්ටක්. දැක්ක දෙකේ කාරි වැඩි කරගන්න යන්නේ යා. මම 95යි එයා 61යි. හරි ඊළඟ එක කැමතිම ස්වීට් වර්ගය කියන්න දෙයක් නැහැ. ඔයා චොකලට්. හරිනේ? ඔයා ස්වීට්ස් කන්න ආස නැහැ. chewing gum. කන්ෆර්ම් කරන්න. chewing gum. මෙයා මේක හිතනකම් ඔයා මගේ channel එකට අරන් ගෙනෙන්න channel එක subscribe කරන්න. like එකකුත් දාලා comment එකකුත් පල්ලෙන් දාන්න. දැන් කියන්න ඔයා මං කැමතිම ස්වීට් වර්ගය මොකක්ද කියලා. ice. කන්ෆර්ම්ද? නෑ. chewing gum තමයි. කන්ෆර්ම්? වැරදි. මං අතරම ස්වීට් ජාති වැඩි කන්න ආස මම මේක මුලින්ම කිව්වා ඔයා ස්වීට් ජාති වැඩි කන්න ආස නැහැ කියලා. කන්ෆර්ම් කරේ chewing gum වලටනේ. එතකොට මට ලකුණු 10 කැඩෙනවා. එතකොට අර එක අයින් කරන්න 66 තිබ්බ එක 65 කරලා එකක් කැඩි කරන්න. 76යි. ආවේ තවත් තියෙනවා ලකුණු එහෙම අල්ලන්න. මේක කියන්නේ මම පොඩි කාලේ බලන්න කැමතිම ටෙලි ඩ්‍රාමා එක මොකද්ද? මම එකට මාර ආසයි. මම පොඩි කාලේ බලන්න කැමතිම ටෙලි ඩ්‍රාමා එක. සින්දු පොඩ්ඩක් කියන්න බෑද ඒකේ? එහෙම එතකොට දන්නා. එහෙම කියන්නේ. ටෙලි ඩ්‍රාමා. ඔයා කැමති මේක? චූටි දුවද? කන්ෆර්ම් කරා. චූටි දුව තමයි කන්ෆර්ම්ද? හරි. ඔයා කැමති එක ඔඩේ මේක වැරදුනොත් ඉවරයි මම පෙර දෙනවා අන්ත පරාජයකට. දුවන ළමයා. චූටි දු. කන්ෆර්ම්. හරිද? ජේ. ඒකට දෙන්නටම ලකුණු 10 ඇඩ් වෙනවා. දැන් ලකුණු තත්ත්වය මෙන්න මෙහෙමයි ළමයි. කොහොමද තියෙන්නේ? 86 105යි. අන්තිම ප්‍රශ්නද? නෑ. තව දෙකක් තියෙනවානේ.
තුනක් තියෙනවා දෙක. කැමතිම මල මම කැමතිම මල මේක නම් ඔයාට කියන්න බෑ මම 11 ඕක මේක ඔය හරියට කිව්වොත් මම අර දෙහි කියලා දෙන් කනවා අර ඒක අර ඔයාට කියන්න මේ ඔයා ආසම මල තමයි අර ෆෝන් එකේ ඉමෝජි වල තියෙන අර සුදු පාට මල් පෙත්ත තියෙන මලක් ඉන්නේ. මොකද්ද නෑ අනේ මේ ඒක නෙවෙයි මං මේ මලට ගොඩක් කැමතියි ඉතින් ඔය මල කියන්නකෝ දැන් ඔයාට කියන්න මොන පාට ගොඩ දිනවද ඒ මල? එහෙම කියන්න බෑ එතකොට ඒක දාන්න කියන්න බෑ, ඉතින් බෑ. කපුරු කන්ෆර්ම් කරනවා දැන් සාම අපේ ගෙදර තියෙන මලක්ද? ඔව් ඔත සුද්දද? එහෙම කියන්න බෑ ඇන්තූරියම් ඇන්තෝනි කන්ෆර්ම් නෑ මොනවාද අර වාලිකා තමයි. කන්ෆර්ම්ද වැරදි මම ඔයාලට කිව්වනේ මේක ලොවෙත් කියන්න බෑ කියලා ආරෙලිය. මගේ රෝසම් මල. රෝස කන්ෆර්ම් ඔයා දැක්කා නෑ නේද? නෑ නෑ දැක්කේ නෑ මම අනිවාර්යයෙන්ම දන්නවා මගේ ආසමල් රෝස කියලා උඹ 10 සෝස. 10ක් එනවා ලකුණු ඕ 96යි තව දෙකයි තියෙන්නේ තව එකයි. මේක ඒක නෑ ඒක නෑ. ඊළ අන්තිම ප්‍රශ්නය අනේ ඒ අර එක අඩු කරන්න ඕනේ එතකොට දැන්. නෑ ඕනේ කරන්න එතකොට දැන් ඔයා 10ක් ගත්තත් ඒකට වඩා වැඩි වෙනවනේ. එහෙම තමයි හරි වැඩිපුරම යූස් කරන ඉමෝජි දෙක මම මොකක්ද ටයිප් කරලා බලන්න දෝ ඉමෝජි. ටයිප් කරලා වෙන්න වැඩිපුරම යූස් කරන ඉමෝජි දෙක මොකක්ද චුට්ටක් ඉන්න වෙනවා. ටයිප් කරලා බලන්න බෑ. කරි ගියත් ඒ පහක් හරි ඇඩ් කරන්න ඕනේ පහක් නේද? ඇඩ් කරන පහ අර ඉමෝජියත් හරියට දාන්න පුළුවන් මට. අනේ වේ ඒක මම වැඩිපුරම යූස් කරන්නේ හරිද ඔයා වැඩිපුරම ඒක යූස් ඔයාට කරන විතරද දාන්නේ ඔයා වැඩිපුරම යූස් කරන ඉමෝජි දෙකක් තමයි මෙන්න මේ දෙක. කො කන්ෆර්ම්ද ඔව්. වැරදි ඔයා වැඩිපුරම යූස් කරන මේ ඉමෝජි දෙක තමයි මේකයි පේනවත් දන්නේ නැහැ. අනේ ඔයා මේ දෙක තමයි යූස් කරන්නේ. ඕන නම් මම chat එකේ පෙන්නන්න. සුදු පාට හાર્ට් එකයි මේ සුදු පාට හાર્ට් එක ගහන්න මම හොයවුවද නැහැ මේකයි සුදු පාට හાર્ට් එකයි මං යූස් කරන එක ඔයා එකක් හරි මේ එකක් වැරදි අර එකක් තමයි මේ දෙකම යූස් කරන්නේ ඉතින් මගේ දෙක හරිද ඈ කොහොමද මං මෙයාගේ දැනුම වෙනවනේ මගේ දැනුම පේනවනේ පේන්නේ නේද ඉතින් මේ brightness අඩු කරන්න බෑ. එතකොට මට ලකුණු එතනම ඇවිල්ලා 10ක් එකතු වෙනවා. අනේ මේ අර අතට ඔයාට කඩ කරන්න 5ක් ඕනේ. එකතු කර පයාට 5ක් එකතු වෙනවනේ. ඇත්තටම කිව්වා. ඇත්තටම කිව්වොත් මෙයා පැරදී මන් තමයි මේ වින් එක කරේ දැන්. ඇත්තටම ලකුණු 4කින් විතර පැරදි. පැරදි නෙවෙයි ඇත්තටම මෙයා මතකනේ ඔයාලට ඉන්න චුට්ටා. මෙයාලට මේක පැහැදිලි කරලා දෙන්නකම්. ඇත්තටම ඔයාලට මම දැක්කනේ. හරියට මෙයා පැරදී එච්චරයි. ඔයාලා vlog එකේ මුල දැක්කනේ මෙහා සමහර ප්‍රශ්න ඇත්තටම අපහසුතාවයට පත් වෙන විදිහට තමයි ලියලා තිබ්බේ. ඉතින් මේ දෙහි කෑල්ල මම අපි දෙන්නම තීරණය කරා කන්නේ නැහැ කියලා. නේ අපි තීරණය කරේ නේ. ඔනි බෑ හලෝ තිත්තයි ඔක තියෙන්නේ. කවුද බලන්න කවුද කන්නේ කියලා? නෑ ඒකේ yes no කියලා බෑ. දාලා yes ආවත් විතරක් චුට්ටක් කන්න ඕනේ. අනේ දෙයියනේ මම challenge vlog එක හරින අවසානට මටම දෙහි කෑල්ල කන්න උනා කමන්නේ. මේ තඩි කන්න නෑ. තඩි. එපා ඒක තිත්තයි මේක දෙන්න. ඔනේ. කටේ දාගන්න සම්පූර්ණයෙන්ම. හපන්න ඕනේ හපන්න ඕනේ. යා. හපන්න ඕනේ හොඳට හපන්න ඕනේ. හරි ඉතින් මම දෙහි කෑල්ල කෑවලා දැක්කනේ. ඉතින් challenge නම් challenge. ඉතින් අද vlog එක ඔයාලා අපි හිතනවා ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් මේ වගේ තවත් ලස්සන challenge vlog අරන් එන්න. channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අතට ගිහලා එන්න. bye.